සුබෝදෑසනක් වේවා ඔබ සැමට. දෙවියන් වහන්සේ තුළ ඉතාමත් ආදරෙන් පිළිගන්න අතර ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ කරේ නිදහස්ව තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය, ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සමග නිරන්තරයෙන්ම වේවා. ස්වාමීන් වහන්සේ අපේ කිතුණු ජීවිතේ බලවත් වූ කාරණාවන් බොහෝ දේ කරමින් තිබෙනවා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිත තුළ පුදුම ලෙස කරුණාව සහ ආශිර්වාදය අත්දැකලා තිබෙනවා. නමුත් ජීවිතේ ගෙවන විට බයිබලේ සුද්ධ ලූක් පරිච්ඡේදයේ 15 වෙනි පරිච්ඡේද 11 වෙනි පද දිහා බැලුවහම අපේ කිතුණු ජීවිතයේ තුල පුදුමාකාර කාරණාවන් සිද්ධ වෙනවා. ඔබ මුණ දීලා ඇති දෙමාපියන් හැටියට ඒ දෙමාපිය වෙන්න කලින් ඔබගේ දෙමාපියන්ට ඔබ කොයි විදිහට මුණ දීලා ඇද්ද? අකීකරු වෙලා ඇද්ද? ඒවා ගැන ඔබ මොහොතක් කල්පනා කරන්න. ඒතකොට අද වර්තමානයේ අපේ දරුවන්ට අපේ දරුවෝ අපි ඉදිරියේ ඔවුන්ගේ ඇසිරීම කොයි වගේද කියලා කල්පනා කරන්න. ඒතකොට අපේ දරුවෝ ඔවුන් විවාහ වෙලා ඒ දරුවොත් කොහොමද ඇසිරෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉතින් අපේ ජීවිතවල වල දෙවියන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ දේව දයාව නිරන්තරයෙන් අපේ ජීවිතේ ගලාගෙන යනවා. අර කියන තවත් උන්වහන්සේ කියනසේක එක්තරා මිනිසෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියේය. පුත්‍රයන් දෙදෙනෙක් සිටියා. ඔවුන්ගෙන් බාලයා නේද? ඒ කොටස ඔහුගේ කොටස මගේ කොටස දෙන්න කියලා ඉල්ලනවා. නමුත් අද වර්තමානයේ මෙවැනි කොටස් බොහෝ අය ඉල්ලමින් සිටිනවා යේසුස් වහන්සේ ඉස්සරහා. ඔබගේ සැබෑ යාඥාව තුළ, ඔබගේ ස්වාමීන් වහන්සේ තුළ බලාපොරොත්තු වෙන සැබෑ යාඥාව තුළ පුදුම දේ ඔබගේ ජීවිතය අත්දකින්න පුළුවන්කම ලැබී තිබෙනවද කියලා බලන්න. නමුත් Tamante ඇරිලා නැවත එන්නට දවසක් ඉඩ තිබෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ කරුණාව තුළ ඔබ බලන්න අවශ්‍යව තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය තුළ ඔබ බලන්න අවශ්‍යතාවය තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දෙස ඇරී බලන්නට අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ අකීකරු පුත්‍රයා තමන්ගේ තාත්තගෙන් තමන්ගේ දේපල ඔක්කොම ඉල්ලගෙන ගිහිල්ලා, ඔබ හොඳට දන්න කතාවක් මේක. හොඳටම දන්න කතාව තමයි අපි ජීවිතේ වරද්දගෙනම තියෙන තැන. ඉතින් අපි දන්න හොඳම කතාවේ මේ පුත්‍රයන් දෙදෙනාගෙන් බාල පුත්‍රයා තමන්ගේ තාත්තගෙන් ඒ දේවල් ඉල්ලගෙන ඒ කරුණා වලින් සැප සම්පත් ගෙව්වා. හැබැයි සැප සම්පත් ගෙවන කල ඔහුට තේරුනේ නෑ තමන් යන මාර්ගේ හරිද වැරදිද කියලා. ලෝකේ දිහා තමා දැක්කේ. ලෝකේ ආසාව තමා දැක්කේ. ලෝකේ තෘෂ්ණාව තමා දැක්කේ. ඔබත් මාත් මගේ දරුවොත් මේ වර්තමාන මේ තත්ත්වයට මුහුණ දෙමින් තිබෙනවා. ඔබගෙත් මගේ දරුවන්ට පෙන්වීමේ යුතුයම දේ තමයි දේව වචනේ, දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද මේ ගැන අපිට කියලා තියෙන්නේ කියලා. ඕන් වර්ධනය කිරීම තමයි අපේ ජීවිතේ දිනපතා සිදුවිය යුතු කාරණා වෙන්නේ. දෙවියන් වහන්සේ තුල ඔවුන්ගේ ජීවිතේ, ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ මේ කරුණාවල ඇපෙමින් වැළපෙමින් දවස් දෙකේ තුනේ ඉන්නවා. සමහර දරුවෝ නිසා දෙමාපිය දවස් දෙකේ තුනේ කන්නේ නැහැ. ඕන් වේදනාවෙන් ඉන්නවා. අඬනවා. ඕන් කියන කුෂ්ඨට කෑම ඒක බඩ පිරෙන්නේ තන්තෝසේ නෑ. හේතුව තමයි වදේ වේදනාවක් අපේ ජීවිතේ තියෙන. වේදනාව අත්තරින්ට බැරි තරම් ජීවිතය අකීකරු වෙලා තිබුණා. සමාදානය නැති වෙලා තිබෙන. එඳා පුත්තු දෙන්නෙක් නිසා අන්තිමට ඔව් තමන්ගේ ජීවිතේ මේ දේවල් නැති නාස්ති කරගෙන ඔව් විනාශයට පරිවර්තනය වෙනවනේ. අවකල් ජීවිත ගෙවමින් ඒ ජීවිතවල කිසිම ප්‍රමිතියක් නැහැ. ඔහේ ගෙවලා හිටියා. හැබැයි ඔව්ට හිටියා මුදල් තීද්දි යාළුවෝ ඒ මුදල් අවසන් වෙනතුරු යාළුවෝ හිටියා. ඔබටත් යාළුවෝ ඇති පුතේ දුවේ. අපිටත් යාළුවෝ හිටියා. මුණ ගැහුණා. හැබැයි අපිටත් මේ කතාවට ආස්පසින් වෙනස්. මොකද හේතුව අපි ළඟත් මුදල් තියෙනකොට ගොඩක් යාළුවෝ හොඳ හිතවත්කම් මිත්‍රකම් පෑවා. හැබැයි අපිට මුදල් නැතුව අපි අසනීපයක් වෙලා, අපි රෝගයක් වෙලා ඉන්න වෙලාවක කවුරුත් අපේ ළඟට ඇවිල්ලා පුතේ මේ යාළුවෝ නෙවෙයි දෙස බැලුවේ, අපේ දෙස බැලුවේ නැහැ. නමුත් ඒගොල්ලෝ ගමනක් ගියා. නමුත් ඒගොල්ලෝ ගමන ගියා. නමුත් අපි අපේ ගමන ගියා. නමුත් වැරදුනේ මටයි වැරදුනේ. ඒ වැරදිච්ච තැන මට අහන්න පුළුවන් වුණාද කියලා ඔබයි කල්පනා කරන්න. මෙතන අහනවා මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්, පියාණනි ස්වර්ගයටත් විරුද්ධව ඔබ ඉදිරියේ පව් කළමි. තවත් ඔබගේ පුත්‍රයෙකු කියනු ලබන්ට නොවටිමි. බලන්න මෙහෙම කියන්න තරම් ඔහුට නැවත ඇස් හැරෙනවා. අපෙන් ආක් වෙලා තුවක්කාර කරලා ගිය අයට මේම තාම ඇස් හැරෙන්නේ නැහැ. ඇයි භයංකරකම ඔවුන් දැනෙන්නේ නැහැ. මේ තුවාලේ ඔවුන්ගේ ඉත්වල තිබෙනවා. දව් කියන්නේ මෙතන පියාණන් මෙතන කියනවා ඊටාමත් වටිනා පදයක්. මේක තදින් අල්ලගන්න ඕනේ. ජීවිතේ දෙවියන් වහන්සේ ඉස්සරහා පුදුම ලෙස අත්දකින්න අවශ්‍යතාව තිබෙනවා. ඔව් කියන්නේ මොකද්ද මෙතන? මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්, පියාණනි ස්වර්ගයටත් විරුද්ධව ඔබ ඉදිරියේ පව් කළමි. තවත් ඔබගේ පුත්‍රයෙකු කියනු
ලබන්ට නොවටිමයයි කියනවා ආගන්න පුළුවන් මේක. තමන්ගේ දරුවෙක් තමන්ගේ වස්තු ඉල්ලගෙන ඒ කොට සරංගිල අවංකවමන් හන්න මේ වස්තුව නාස්ති කරගත්තා විනාස කරගත්තා බේබදු ජීවිතයක් ගෙව්වා ඒ ඔක්කෝම නැති කරගෙන ඌරු කොටුවක වැඩ කරලා ඕගේ ජීවිතවට කන්න නැතිවනකොට සීයතාවා අන තමන්ගේ පියාළඟ වැඩ කරන කුලීකාරයෝ මීට වඩා යහපත්දේ ඔවුන් බුක්ති විඳිනවන්නේ කියලා. එහෙනම් තමන්ට වැරදිලා කියන තැනවට ඉතුණා හැරුණා නැවත ඇරීමෙන් ඔව් එනවා ස්ථානෙට. ඒ ස්ථානට නැවත පැමිණීම තමන්ගේ පියා තමන්ගේ පුත්‍රයාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. ඕනම අම්මා කෙනෙක් ඕනම තාත්තා කෙනෙක් මේ තැන ඉන්නවයිටගෙන. ඒ නිසා අපේ ජීවිතේ වර්ධින තැන්වල අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ තමා ලෝකේ මවපු දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ඊන නොවන තැනට අපිව ගේනවා. විවිධ වහල් බැමිවල අපි හිර වෙලා තිබෙනවා. අපිට ආදරය කරන අය අපිව අතහැරලා යනවා. අපිට ආදරය කරපුම අය තවත් අයට අපි ඉද්දිම තවත් ආදරය කරන්න යනවා. ඒ ආදරේ මදි කියලා සමහරු කියනවා එකට. සමහරු කරන එක තේරුම් අරගෙන නැහැ කියලා. නමුත් මම ඔබට කියන්න යනවා. ඒක වහල්කම. ඔබට ලැබුණු කෙනා සමග ජීවත් වීමේ ආශිර්වාද නැති කරගන්න එපා. ආශිර්වාද ලබා දුන්න දේ තේරුම් අරගෙන දෙවියන් වහන්සේගේ දීමනා තුලින් තවත් පෝසත් වෙන්නට ඔබ මා වගකීම් බාරගත යුතුයි. ඒ නිසා දෙවියන් වහන්සේ අපේ කිතුණු ජීවිතය ඇතුලේ මේ අකීකරුකම නැවත හැරිලා අපිට ඇසැරෙන්නට ඇසැරිලා ජීවිතෙන් ඡය ගන්න දෙවියන් වහන්සේගේ උපකාරය අපිට තබන්නට ඕනේ. මේ උදෑසන මම ඔබගෙන් යාත්‍රා ඉල්ලීම් කීපයක් කරන්නට යනවා. අපි යාත්‍රා කරමු. සමහර ජීවිත තිබෙනවා ප්‍රේමවන්තයේනි හිතුවක්කාරයි. දරුවෝ හිතුවක්කාර වෙලා ගමන් කරවෙන්න යනවා. මේ වෙලාව අපි යාත්‍රා කරමු. මේ හිතුවක්කාරකම නිසා දෙමාපියෝ වේදනාවට පත් වෙලා තිබෙනවා. ජීවමාන යේසුනි අපි ඔබ වහන්සේගේ නාමයට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ නාමේ කරුණු කොටගෙන අපි යාඥා කරන්නට යනවා. දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා ස්වාමිනි දෙමාපියන්ගේ වැළපීම් කඳුළු බෝ වැටමින් තිබෙනා ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ උන් අරමුණක් නැතුව ගමනක යෙදී සිටිනවා ස්වාමීනි. ඒ අරමුණ ඇති ගමනකට උන් පෙන්වන පිණිස ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් විවර කරන්නට කියලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. සමහර දරුවෝ ස්වාමීනි ආදරය නිසා ආදරවන්තයන් නිසා ඔවුන්ගේ ජීවිත තැන් තැන්වල ස්වාමීනි මගහැරලා වැටිලා ඔවුන්ගේ ජීවිත ජය ගන්නට බැරුව තිබෙනවා. නමුත් ස්වාමීනි මේ අකීකරු පුත්‍රයාට නැවත 100ට නැගුණා වගේ ඒ කට්ටියගේ ජීවිතේ නැවත 100ට නැගෙන පිණිස ඔවුන්ගේ වෙනස් වෙන්න තමන්ගේ පියාලන් ඉන්න කොයිතරම් යහපත් ජීවත් වෙනවද කියලා ඇරෙන්න ඔහුට නැවත පසුතැවීම ඇරිලා ස්වාමීනි ඔව් කියනවා ස්වාමීනි පියාණනි ඔබටත් ස්වර්ගයටත් විරුද්ධව මම පව් කළමි කියලා. ස්වාමීනි ඒ කියන තැනට එන්න ඒ පශ්චාත්තාපයට එන්න ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ දයාව ඔබගේ කරුණාව ඔවුන් තුල නිදහස් කළ මැනව ස්වාමීනි. ඔවුන් තුල නිදහස් කළ මැනව සෑම වහල් බැම්ම සෑම ශාපයක් ඔවුන් තුල කඩා ඉවත් කළ මැනව දෙවියන් වහන්සේ. ඔල්ලා රබාබා ශික්කරිබිකන් තුරලා රබා ශික්කරිබිකලා රබන් තුරලා රබා ශික්කරිබිකන් තරලා රබා ආමෙන් හalleluya ස්වාමීනි ඔබගේ ප්‍රේමය තබන්ට කියලා අපි යාඥා කරනවා ස්වාමීනි. ලෝකේ මවපු දෙවියන් වහන්සේ ප්‍රේමය තුල මනුෂ්‍ය ජීවත් වෙනවා. විවාහ ජීවිත තුල ස්වාමීනි සැබෑ ප්‍රේමය අද අයිමි වෙලා තිබෙනවා. දරුවෝ තුල සැබෑ ප්‍රේමය අයිමි වෙලා තිබෙනවා. කිතුණු ජීවිත තුල සැබෑ ප්‍රේමය අයිමි වෙලා තිබෙනවා. ස්වාමීනි තමන්ගේ ප්‍රේමය අඳුන ගන්නට බැරුව අන්ධකාරයේ තවත් ප්‍රේමයකට සම්බන්ධකම් ඇති කරගෙන තිබෙනවා. මේවැනි සාතන්ගේ අන්ධකාර බලකොට බලපෑම් වලින් කැඩිලා ස්වාමීන් වහන්සේ ඒ ජීවිත නිදහස් කරන්නට කියලා අපි ඔබ වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමීනි. ස්වර්ගික දෙවියන් වහන්සේ ඒ ජීවිත ආලෝක වෙන්න ඕනේ. ඔය ජීවිත වෙනස් වෙන්න ඕනේ. ඒ ජීවිතවලට ඔබ වහන්සේගේ ප්‍රේමය නැමැති කරුණාවේ ආලෝකය නිදහස් වෙන්න ඕනේ. ස්වර්ගික පියාණනි දැන් ඔබගේ ප්‍රේමයට දැන් ඔබගේ කරුණාවට මේ යාඥාව තුල බලපෑමක් යාගේ ජීවිතය ඇති වෙන පිණිස ඔබ ක්‍රියා කරන්නට කියලා යාත්‍රා කරනවා. ජේසුනි යකීකරු පුත්‍රයා නැවත ඇරුණා වගේ නැවත මතක් වුණා වගේ මේ අයගේ පාපේ සීවිලා ඒගොල්ලන්ගේ ජීවිත සමාව ඇදලා නැවත සමාදානයේ ආත්මයේ අයගේ ජීවිත පැමනුව මැනව ඔබගේ කරුණාවේ ආත්මේ කරුණු කොටගෙන ඒ ජීවිත සමාදානයේ ආත්මයට පැමනුව මැනව ශුද්ධ ආත්මෙන් මාංශගේ වරප්‍රසාද නිදහස් කළ මැනව දැන් ඔබගේ කරුණාව දැන් ඔබගේ දයාව දැන් ඔබගේ ජීවනය ඔවුන් තුළ තැබුව මැනව අනර්ග යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන්ම ආමේන්. ඔබට යමක් කියන්න අවශ්‍යතාවය තියෙනවා. තර්ක කිරීමනේ වැදගත් වෙන්නේ. තර්කයක්
නොවි ඔබ මේ ඇසීමෙන් ඔබගේ ජීවිතේ යම් බලපෑමක් වෙනවද? ඒ සාක්ෂියක්ද ඔබට දැනෙන දේ ඔබට පුළුවන් අපහායක් වන්න දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වූ සේක්වා. ජේසු පීඨයි.